අද මේ මුළු සමස්ත සමාජයෙන් පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේක මත වෙනත. පෙලීමක් ඇති වෙන බව දන්නවා. කියන්නේ පෙලීමක් තියෙනවා. පෙලීමක් ඇත. මොකද බුදුබණ දන්නේ නැහැ. ලංකාවේ ඉන්නවද බුදුබණ දන්න අය? බොහොම අතලොස්සක් ඉන්නවා. බොහොම අතලොස්සක්. ඔය බෞද්ධ කියන ගොඩාක් කට්ටිය බුදුබණ දන්නේ නැහැ පෙන්ගතනේ. ඒ අය දන්නේ Hindu බණ. බුදුහාමුදුරන්ගේ නම පාවිච්චි කරලා කතා කරන Hindu. Hinduism තමයි ඒගොල්ලෝ දන්නේ පෙන්ගත. ඒක මට කැට තියලා කියන්න පුළුවන්. මොකද අපි Hinduism ගැන ස්ටඩි කරන නිසා. තනිකරම Hinduism තමයි කතා කරන්නේ. මොකද්ද මේ? පෙලීමක් ඇත. හිතක්. මේ ගැඹුරු කතාවක් කියන්න පුළුවන් නම් අල්ලගන්න. හිත. සිත. සිත ඇත. නේ? සිතේ කෙලෙස්. කෙලෙස් ඇත. භාවනාව කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ මොකද්ද? ඇති හිතේ ඇති කෙලෙස් මක් කිරීමද? නැති කිරීම. ඒක යටින් ගහනවා බුද්දිසම් කියලා. මන් දන්න භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඒවා දේශනා කළා නෑ අපේ. හිතක් ඇත ඒ හිත කෙලෙස් වලින් කහට ගැන්වී ඇත. වචන ඉතින් මේ වචන අපිත් කියන ඇහිලා ඇති ඔබට වචන. කහට ගැන්වෙනවා. එහෙම කියන්නේ නේද? නේද? අපි කියන එකේ අර්ථය වෙනස්. හිතක් ඇත. ඒ හිතේ කහට ඇත. සීනි ටිකකුත් දමාගත් කල්හි බීමට හැක. එහෙමද? ඒ හිතේ කහට ඇත. ඊට පස්සේ මොකද වෙන්නේ? භාවනාව යනු මේ ඇති හිතේ ඇති කහට නැති කිරීමයි. එහෙම කියලා පින්වතුනි ලෝක සත්‍යය භාවනා කරනවා. කළා මේවත් බුද්දිසම් කියලා කියනවා ඉතින්. හරිනේ භාවනාව කියලා කැලලක් තියෙනවනේ. මෙඩිටේෂන් කියලා කැලලක් තිබ්බනම් ඒක කොහෙද? ඒක බුද්දිසම්.